මේ තියෙන්නේ පස්සර ගෙවල් තිබුණ හරිය නාගී එතන. මේ විදිහට තමයි අද ඔක්කොම ටික හොදගෙන ගිහිල්ලා අද නම් අවුව වැටලා තියෙන අපි ආපු වෙලාවේ බලන්න. කොහේ යන්නේ? මේ හරිය ගෙවල් කොහේ යන්නේ? ගන්න දෙයක් නැහැ. මේ ගෙදර හිටපු මිනිස්සුම කොහොම හිටියද දන්නේ. මේ හරිය මේ මෙන්න මෙතන තට්ටු දෙකේ හරි තුනේ හරි ගෙදරක් තිබිලා තියෙන්නේ. ඒ ගෙදර නෑ ඔක්කොම ටික මුලින්ම ගලවගෙන ගිහිල්ලා පල්ලහැටම ගහගෙන ගිහිල්ලා උතනින් පහළට යනකම්ම ගෙදර කට්ටිය මේ කොළඹ ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒ ගෙදර කට්ටියට මොකුත් වෙලා නැහැ. මේ හරි මේ ඇඳ විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් බිත්තිය ගැලවිගෙන ගිහිල්ලා ඉතින් බැංකුව තියෙනවා. මේ කන්ද උඩින් තමයි වතුර පාර ඇවිල්ලා තියෙන්නේ. ගලුත් එක්කම ගලවගෙන තව උඩ හරියේ ඉදිරි ටික නාය ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන අර වීඩියෝ එකේ දැකපු තැන ඔයාලා. මේ හරි අද නම් මේ ඩෝසර් එකකින් හිතර සුද්ධ කරන ගමන් තියෙන්නේ. මෙන්න මේ ගෙදරට අර උඩින් ආපු ගස් ටික ඔක්කොම ටික ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. ওই ගෙදර ඇතුලේ කාර් එකකුයි බයික් එකකුයි තියෙනවා මේ ගෙදර ඇතුලේ. පේන්නේ නැහැ ඒක වීඩියෝ එකට. මේ තියෙන්නේ ඔක්කොම ටික ගලවගෙන ඇවිල්ලා අන්ද උඩින් ඉඳන්ම හොදගෙන ලොකුවටම නායක කියපු තැන. මට නම් පේන හැටියට තව මාස ගානකට බදුල්ලට යන්න වෙන්නේ නැහැ වාහනයකට. පේනවනේ ගිහිලා තියෙන විදිය නාය ගල් ටික ඔක්කොම ඇවිල්ලා කොහේ තිබ්බ ගල් ඇවිල්ලාද දන්නේ නැහැ. මෙතන පේන විදියට ගණ්ඩ දෙයක් නැහැ පාර. අලුතින් ඇල මාර්ගේ හැදිලාද කොහෙද ඇවිල්ලා තියෙන්නේ මේ කන්ද උඩින් ඉඳන්. මේ ගල් ඉතින් කොහෙට කියලා අයින් කරන්නද? ඒකේනේ මේ පාර නෑ. හොදගෙන ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම ටික. මේ ගල් කොහේ තිබිලා ඇවිල්ලා තියෙන්නේ බම් මේ ගල් කොහේ තිබිලා ඇවිල්ලා තියෙන්නේ? ඉන්න තියෙන පාර. ඔව්නේ බං. පාරේ නම් අඩි 5ක් විතර උස ගල් තියෙන්නේ ඇයි? බෝක්කුව තියෙන්නේ වෙන දිහාක වතුර යන්නේ වෙන දිහාකින්. ඉතින් තමයි මේ වතුර පාර ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම ටික ගලවගෙන ගස් ගලවගෙන ඇවිල්ලා තියෙන පල්ලයට යනකම්ම ඔයාලට පහළට යනකම්ම පේනවා ඇති මෙතනින්. මේ තියෙන අර අතන ගෙදරට යනකම්ම ගිහිල්ලා තියෙනවා. ඊට පල්ලහැ ගෙදරත් යට වෙලා තියෙනවා. බලගානේ. ඔව්. ඔබ ගානේ කන්න දුන්නේ? පෙරේද කොහෙද? මේකෙන් ආවා. සමතියකින්. හා. ඒකෙන් දුන්නා. ඊයේ බලගානේ. මලේනේ දැන් අපි ගානේ. පරිප්පි වතුයි. හොඳ කොල්ලේ වීඩියෝ කර ගන්න. එළ කොල්ලේ.
ලක්ෂයක් ගේදම් කරලා අවතන් වෙන කට්ටියට කණ්ඩ දීලා තිනවා පළවෙනි දවසේ. මෙතනම ඉඳලා තියෙන්නේ මොකද බං ඒ මේක සංවර්ධන කළමනාකරන මධ්‍යස්ථාන කෙනෙක් කිව්වනේ නෑ ළඟදී පාරට අල්ලගත්තානේ. දැන් පෑරනවානේ මචං. වැඩි තණ්හාවක කරන්න ගියාම ඔක්කොම නැති වෙනවා. අපි උනත් කාටවත් අපි ගෙනියන්නේ නෑ මචං. ඔව් මේ පේනවනේ දැන් ඒක බලලා දැන් ගාමාර කටේ දර එකද ගාලා යනවා මචං. බැංකුව CRB බැංකුව තිබිලා තියෙන්නේ. එයම්මා බැංකුවේ එක විතර හිටියේ නැද්ද දන්නේ කට්ටිය. ගෙවල් නෑ මෙතන තිබ්බ කිසිම දෙයක්. මේවා නම් මහා සාගරේ ඉරිලා යනවා අයියෝ. නගින්න අයියා